ඔයාලට මොනවද පේන්නේ? ඈ? සාමාන්‍ය අවුරුදු 30 40 වගේ වයසේ පැය භාගයට යනවා ඇති නේද? ආ එහෙමද? හා. සත්තු ඉන්නවද මාමා? දැමුත් ඉන්නවද? දැන් සත්තු මුකුත් ඉන්නේ සාමාන්‍ය. ගෝනු ඉන්නවනේ. අපිට දැන් පේන්න ඉන්නවද? පැය කීයක් යනවද මාමා? පැය කීයකින් නගින්න පුළුවන්ද? ඔව්. එහෙමද? පර්වතයක් තියෙන තනිකර ගලපාර. ඕකේ මොකද්ද මම කතා යාළුවනේ good morning හැමෝටම ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ කියන්න ඕනේ අලුත් අවුරුද්දත් ළඟ වෙද්දි ඔයාලත් එක්ක පුංචි වටයක් දාන්න ආවා. අද අපි යනවා රිවර්ස්ටන් වලට. සොන් අපි දැන් මෙතන යන්නේ දැන් විනාඩි 10ක් විතර හිටියා. ඇත්තේ දැන් මහන්සි ඒරියා. අපි දැන් යනවා ඉස්සෙල්ලම මානිගලට තමයි යන්න ප්ලෑන් එක තියෙන්නේ. මානිගලට ගිහිල්ලා ඊට පස්සේ පිටවල පතනට යනවා. මානිගලින් පිටවල පතනට ගිහිල්ලා රිවර්ස්ටන් වලින් අද ගමන ඉවර කරන්න තමයි දැන් ප්ලෑන් එක තියෙන්නේ. එහෙනම් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. let's go. අපි දැන් යන්නේ මානිගලට යන්න කලින් පේන්ට් එකක් බොන්න යන්න මෙතන නැන්දලයි කඩේ පට්ට සීතලයි තේ එකක් ඇහුවේ නැත්තම් කිසිම ගතියක් නැහැ මේ වගේ ගමකට ඇවිල්ලා මේ වගේ ඉගුරු දාපු තේ එකක් දීලා අර පේන මානිගල කන්ද නගිනවා කියන්නේ ඒක වෙනම රහක් අනිවාර්යෙන් ඔයාලත් එන්න. ඔයාලට ආපු දවසක තේරෙයි මොනතරම් සුන්දර ගම්මාන අපෙන් හැංගිලා මේ ලංකාවේ තවත් තියෙනවද කියලා. අපි හිතන්නේ විනාඩි 45ක් පැයක් වගේයි දෙයන්ගේ පීඩෙන් අපිට මේ කන්ද ඉක්මනට නගින්න පුළුවන් වෙනවා කියලා හිතාගෙන අපි දැන් මේ ඇටන් කියන ගමට ගිහිල්ලා මෙතනින් එහාට මානිගල කන්ද නගින්න තමයි යන්න ලෑස්ති. එහෙනම් දිගටම ඉන්න එකතු වෙලා අපි යන්නද මානිගල එන ගියෙන්ද කියන්න. අපි යනවා. මගේ අර අපි දැන් පටන් ගත්ත ගමන උඩට යන්න. තව යාළුවෝ තුන්දෙනෙකුත් එනවා. මේ තුන්දෙනාත් එක්කන් තමයි යන්න උඩට. අපි තව කේස් එකක් තමයි කුණ්ඩැල්ලෝ නගිනවා. කුණ්ඩැල්ලෝයි වැස්සයි එක්ක තමයි පොඩ්ඩක් මේ ගමන අමාරුත් අමාරු වෙන්නේ. අපි පුළුවන් තරම් ඉක්මනට නගින්න උඩට. අපි දැන් ඉන්නේ නක්කස් වැසි වනාන්තරේ මැදින් තියෙන සුන්දර පාරාදීසයකට යන මන් පෙතක තමයි දැන් ඉන්නේ. ඉතින් ඔයාලට ආවම තේරෙයි බලන්න කොච්චර ලස්සනද කියලා පාර. අපි වැස්සක් එන්න කලින් අපි මානිගලට නගින්න ඕනේ. මේ කැලේ ගෝන්නු විනිමුවෝ කොටි එහෙමත් ඉන්නවා කියලා අර මාමා කෙනෙක් කිව්වා පල්ලේ ඒ හින්දා බලාගෙන යන්න ඕනේ. සද්දෙකුත් එනවා ඕනේ. ගෝනෙක් කෑ ගහනවා.
ඒ ගායන් ගෝනෙක් ඉන්නවා බා. අපි වෙනදී මොන තරම්නම් ලස්සන වීව එකක්ද මේ පේන්නේ කියලා. අපි දැන් ඉන්නේ මානිගල කන්දේ ඉස්සෙල්ලාම හම්බෙන වී පොයින්ට් එක තමයි මේ තියෙන්නේ. ඔය පල්ලෙන් තමයි අපි ආයේ උඩට. ඉතින් මාරම ලස්සනයි. අපිත් එක්ක පොඩි යාළුවෝ 3 දෙනෙක් ආවා. මම පෙන්නන්න එක්කෙනෙක් ඉන්නවා ඈ. මේ ඉන්නේ. මේ මෙතන ඉන්නේ. මේ ඉන්නේ. එන්න යාළුවා. බබා. එයාට මේ පැත්තට ඇවිල්ලා. එයාට ඇවිල්ලා ඉවරලා මේ පුරුදුයි මේ කන්ද නැගලා. එයා අනිවාර්යෙන් හැමෝමත් එක්ක මේ බල්ලා එනවලු උඩට. ඉතින් ඔහොම තමයි මේ දෙන්න සෙල්ෆි ගහනවා. ගයාන අර පැත්තට ගියා. පාර හොයාගන්න ඕනි කියලා. ඇත්තටම මරු ඈ. මාරම නිදහසක් දැනෙන්නේ. මෙතන තියෙනවා මේ දින කරඹ. ඔයාලා කරඹ දැකලා නැත්තම් මේ දින කරඹ. මේව තමයි කරඹ. අර කතාව තියෙන කරඹ ගෙඩියේ 7 දෙනෙක් කෑවා කියලා. ඒ කරඹ තමයි මේ තියෙන්නේ. මෙන්න මේ තමයි කරඹ මේ කරඹ මල්. මේ දවස්වල නම් මේ වගේ ගෙඩි නෑ. බලමු ගෙඩි තියෙනවද කියලා. කරඹ ගෙඩි නැත. ඇත්තටම මාරම දේශගුණයක් තියෙන්නේ. පට්ට කූල්. ඔයාලා පේනවද ගියාන් තව බල්ලෙක් මේ වගේ එක පැති වලින් පාරවල් තියෙනවා. මෙහෙන් පාරක් තියෙනවා, මෙහෙන් පාරක් තියෙනවා. ඉතින් ලස්සනයි. දැන් උඩහට මෙතන හිටියා විනාඩි 10ක් අපි. ඇත්තටම දැන් තව උඩත් දැන් තියෙනවා බලන්න. මේ පේනවා කෑ ගන්නවා යන්න කියලා. ඔන්න අපි යනවා මෙතනින්. මේ බල්ලත් තියෙනවා. බලු යන් එන්න. යන්. මාර බ්ලොග් එකක් තියෙන්නේ. මාරම නිස්ලංක මාරම view point එක මෙතන. අපි මෙතන යනවා. දැන් ඉස්සරහට. යන්. ඔහොම යන් ටක් ගාලා යන්. ඇත්තටම බට්ට ලස්සනයි. ඔයාලට තව දෙයක් පෙන්නන්නම් මේ මෙහෙට ඇවිල්ලාම මේ බල්ලෝ සෙට් එකක් ඉන්නවා. එයාලා දන්නවා පාර හරියටම යන්න කොහෙද කියලා. එයාලා පස්සේ තමයි අපි යන්නේ මේ. දැන් ඉන්නේ මානගල කන්ද උඩ. මානගල මෙන්න මේ view එක තමයි මෙතෙන් පේන්නේ. ඔයාලා පේනවාද පල්ලෙහා තියෙන කොළ පාටට ලස්සන වෙල්යායක්. ඉතින් මාරම නිදහස් මාරම නිස්කලංක පරිසරයක් තමයි. ඔයාලට මීට වඩා ලස්සනට පෙන්වන්න තිබ්බා. ඔයාලට පේනවාද අර පැත්තෙන් වැස්සක් ඇවිල්ලා. මේ විදිහට තමයි දැන්ට මේ view point එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි අපි එන්න මෙන්න රයිට් අපි හොම් යනවා. තව ඉස්සරහා තියෙනවා ගයන් ගියා. ගයන් කියන ඉස්සරහා තමයි තව ලස්සන view point එකක් තියෙන කියලා. අපි එතෙන් යනවා. එහෙනම් අපි එතන හම්බෙමු. නැස්ති ඉතින් මානගල කන්ද පැත්තට ඉන්නේ. මානගල කන්ද මැද මේ හරි කැම්පින් කරන්න පුළුවන්. තව උඩහට යන්නත් ඕනේ හැ පැත්තේ. ඉතින් වෙනස් අත්දැකීමක්. හරියටම මේක මැදට ආව ගමන් හතර වටේම ලංකාවේ තියෙන උස්සම කඳුපන්දි ටික මේ හරියට පේනවා. ඒ කියන්නේ ලකේගල, යහංගල, ඊට පස්සේ කනවිද්දාගල පේනවා ගෑන. කනවිද්දාගල මොකක්ද ආයි තියෙන්නේ? ගොම්බාණිය. රයිට් ඒක පේනවා. තුන් හිස් කළත් පේනවා මේ හරියට. ඉතින් එකම තැනක ඉඳන් ලංකාවේ කඳු පන්තියක්ම බලන්න පුළුවන්. තනිතලාපිමක් කිව්වොත් හරි මෙතන. අපි එහෙනම් පල්ලෙහාට ගිහලා හම්බෙමු. මේකට කිලෝමීටර් 3ක් යනවා. ඒ බල්ලා ගන්න ආය යන්න නැහැ කියන්නේ. ඒක තමයි බල්ලා.
මොනවාට? පතනට වැඩි වෙනවා රිවර්ස් එකෙන් ලස්සනයි. මේ අපි කැරකිලා ළමයි වීඩියෝ. අයියෝ කොහෙද යන්නේ? ඔයාලට මොනවද පේන්නේ? ඈ? ආලා ඉඳගෙන ගහන්න පුළුවන් ඉඳ ගන්න කෑ. මම හට යන්න ඕන. අනේ මේ උලඟ තියෙන නෑ.